අද අපි කතා කරමු පරිගණක දෘඩාංග ලෝකේ හරිම විශේෂ දෙයක් ගැන. ඒ කියන්නේ මේ තාක්ෂණයේ ටිකෙන් ටික පොඩි වෙච්ච එක. කුඩා වීම, මිනියචරයිසේෂන් කියන එක. අර කාමරයක් තරම් ලොකු රික්තක නල තිබ්බ කාලේ ඉඳලා අද සාක්කුවේ දාන චිප් එක දක්වා ආපු ගමන. ඒක ඇත්තටම පුදුම ගමනක්. හරිම පුදුමයි. ඉතින් බලමු මේක අපේ උපාංගවලට එදිනදා ජීවිතේට එහෙම කොහොමද බලපෑවේ කියලා. ඇත්තෙන්ම මේ කුඩා කිරීමේ ප්‍රවණතාවය තමයි අද අපි මේ පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් වගේ දේවල් හැදෙන්නම හේතුව. ඒක නැත්තම් හීනයක් විතරයි නේද? ඔව්. ඒකට මූලික වුණේ අර ඒකාබද්ධ පරිපත, ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් වල දියුණුව. එතනදී අර මෝර්ගේ නීතිය ගැනත් කියන්න ඕන. ඉන්ටෙල් වල ගෝඩන් මෝර්. ඔව්. එයා තමයි කිව්වේ අවුරුදු 2කට සැරයක් වගේ චිප් එකේ තියෙන ට්‍රාන්සිස්ටර් ගණන දෙගුණ වෙනවා කියලා. ඒක දශක ගාණක් තිස්සේ අතරම වුණා නේද? වුණා. ඒකෙන් තමයි පරිගණක වේගවත්, බලවත් වගේම හරිම පුදුම විදියට පොඩි උනේ. එතකොට මේ පොඩි උපාංග ඇතුලේ තියෙන ප්‍රධානම කෑල්ල CPU එක. ඒකට පරිගණකයේ මොලේ කියලාත් කියනවනේ. ඒ කියන්නේ සරලවම මොකද්ද වෙන්නේ? අපි දෙන විධාන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හරියටම හරි. CPU එක තමයි ඔය අපි දෙන කමාන්ඩ්ස්, ඒ කියන්නේ වැඩසටහන් වල උපදෙස් අරගෙන ඒව ක්‍රියාත්මක කරන්නේ. ගණන් හදන එක එහෙම කරන්නේ. හරි. ඒකේ ප්‍රධාන කොටස් දෙකක් වගේ තියෙනවා. පාලන ඒකකය CU එකයි, අංක ගණිත තර්ක ඒකකය, ඒ කියන්නේ ALU එකයි. CU සහ ALU. ඔව්. CU එකෙන් තමයි උපදෙස් මතකයෙන් ගන්නෙ. fetch අරගෙන ඒවා මොනවද කියලා තේරුම් ගන්නෙ. decode. ඊට පස්සේ අනිත් කොටස් වලට කියනවා මොකද කරන්න ඕනේ කියලා පාලනය කරනවා. ALU එකෙන් තමයි අර ගණිතමය වැඩ ටික එකතු කිරීම, අඩු කිරීම සහ තාර්කික දේවල්, ඒ කියන්නේ සංසන්දනය කිරීම වගේ දේවල් කරන්නේ. execute. හරි. අන්තිමට උත්තරේ ආයේ මතකයේ තැන්පත් කරනවා. store. fetch, decode, execute, store. ඒ චක්‍රය. ඔව්. ඒක තමයි CPU එකේ මූලිකම ක්‍රියාවලිය. මැහෙන්නේ. ඔව්. ඊට පස්සේ Apple-ලත් එයාලගම M series chip ගෙනාවා. මේව අතර වෙනස මොකද්ද? සාමාන්‍ය කෙනෙක්ට මේක බලපන්නේ කොහොමද? දැන් Intel ගත්තොත් එයාලගේ Core i3, i5, i7, i9 කියලා පෙළක් තියෙනවා. සාමාන්‍යයෙන් අර i අංකයේ වැඩි වෙන්න performance එක වැඩි. හරි. එදිනෙදා වැඩවලට එහෙම නැත්නම් අඩුමිල මැෂින් වලට Celeron, Pentium වගේ ඒවත් තියෙනවා. AMD එකත් දැන් හොඳටම තරඟයක් දෙනවා නේද? Ryzen එක. ඔව්. AMD Ryzen, ඒ කියන්නේ Ryzen 3, 5, 7, 9. ඒවා Intel වලට හොඳ තරඟයක්. විශේෂයෙන්ම අර මල්ටිටාස්කින් වලට ගේම් ගහනකොට එනවා. Apple වල M series ඒක ටිකක් වෙනස් කතාවක් වගේ. ඒක ඇත්තටම වෙනස්. එයාලා Intel වලින් අයින් වෙලා ARM කියන වෙනම ආකිටෙක්චර් එකකට ගියා. ARM. ෆෝන් වල එහෙම තියෙනෙත් ඒ වගේ නේද? ඔව්. ඒකට සමාන පදනමක්. මේ නිසා එයාලගේ Mac වල වේගය විතරක් නෙමෙයි බැටරි ලයිෆ් එක එහෙමත් ගොඩක් හොඳ වුණා. බලශක්ති කාර්යක්ෂමතාවය. හරියටම. ඒක එයාලගේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් දෙකම එකට වැඩ කරන විදිහ උපරිම කරන්න ගත්ත පීවරක්. ඒ කියන්නේ මේ chip පොඩි වෙලා බලවත් වෙච්ච නිසා තමයි අර අපි කියන ජංගමත්වය, මොබිලිටි කියන එක ආවේ. ලැප්ටොප් එකක් කරන් කොහේ හරි යන එක, ෆෝන් එකෙන් වැඩ කරන එක. අනිවාර්යෙන්ම. ඒ කුඩාකරණයයි ක්ෂුද්‍ර චිප් තාක්ෂණයයි නැත්තම් අපි තාමත් අර ලොකු ඩෙස්ක්ටොප් මැෂින් වලටම කොටු වෙලා. මේ මොබිලිටි එක නිසා ඕන තැනක ඉඳන් වැඩ කරන්න, සම්බන්ධ වෙන්න, තොරතුරු ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අර Internet of Things IoT කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන අනිත් උපකරණ, ෆ්‍රිජ් එක, ලයිට් එක වගේ. ඒ වගේ දේවල් සහාර අතේ බඳින ස්මාර්ට් වොච් වගේ wearables මේ ඔක්කොම ජනප්‍රිය වෙන්න මේ තාක්ෂණයම තමයි හේතුව. දැන් එතකොට අනාගතේ මොගේ නීතියත් හැමදාම හරියන්නේ නැහැ කියනෝනේ. සිලිකන් වලින් හදන්න පුළුවන් පොඩිම ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණයටත් සීමාවක් තියෙනවානේ, භෞතික සීමාවක්. ඒක හරිම වැදගත් කාරණයක්. අපි දැන් ඒ සිලිකන් වල සීමාවට ඇවිල්ලා වගේ ඉන්නේ. ඒ නිසා පරීක්ෂකයෝ දැන් වෙනත් දේවල් හොයනවා. විකල්ප. කාබන් නැනෝ ටියුබ්, ග්‍රැෆීන් වගේ අලුත් මැටීරියල්ස් ගැන බලනවා. ඒ වගේම චිප් එක ඇතුළෙම ඌඩින් උඩ තට්ටු විදිහට ට්‍රාන්සිස්ටර් හදන එක 3D ඉන්ටිග්‍රේෂන් වගේ ක්‍රම. තව තවත් කුඩාවට තව තවත් බලවත් විදිහට හදන්න. ඒ වගේම බලශක්තියත් අඩුවෙන් පාවිච්චි කරන විදිහට. අර ක්වොන්ටම් පරිගණනයේට ලොකු කතාවක් තියෙනවානේ. ඒක කොහොමද මේකට සම්බන්ධ? ක්වොන්ටම් පරිගණනය කියන්නේ ඒක සම්පූර්ණම වෙනස් ක්‍රමයක්. සාමාන්‍ය පරිගණකවල බිට්ස් තියෙනවානේ, සිෆර හෝ එකක්. ක්වොන්ටම් වල කියුබිට්ස් කියලා තියෙන්නේ. ඒක සිෆර සහ එක දෙකම එකපාර වෙන්නත් පුළුවන්. හරිම සංකීර්ණයි. ඒ කියන්නේ ඒකෙන් කරන්න පුරන් දේවල් වෙනස් මේ.
හැබැයි මේ ඔක්කොම පෙන්වන්නේ මේ තාක්ෂණය කුඩා වීමේ ගමන. ඒක තවම ඉවර නෑ කියන එක. ඇත්තටම හිතාගන්න තමාරුවේ නේද මේක තව කොයි දිහාට යයිද කියලා. අද අපි කතා කරපු මේ කුඩා කිරීම සමහර විට අනාගතයේ අපේ ඇඟේ ඇතුළෙම තියෙන උපාංග දක්වා ආයේද දන්නෙත් නැහැ. වෙන්න බැරි නෑ ඒ තාක්ෂණයන් දිනු වෙන වේගයත් එක්ක. හැබැයි හිතන එකත් හරිම රසවත්.